හරි කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් අද කියන්න යන්නේ ඕගොල්ලන්ට ඇල්ට කොයින්ස් වලින් ගොඩ යන්න පුළුවන් එක්තරා විදියක එක්තරා මෙතඩ් එකක්. හරිද? එතකොට මේක ඇත්තටම තුවාට අහන්නවත් දකින්නවත් ලේසියෙන් හම්බෙන්නේ නැහැ YouTube එකේ. මම හිතන්නේ මම දැනුවත් මේක මේ ට්‍රික් එක කියලා නැහැ YouTube එක ඇතුළත. හරිද? මම කීප සැරයක් ඔයගොල්ලෝ සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි ඩිරෙක්ට් තනියම වීඩියෝ එකක් කරේ නැහැ මේ පිළිබඳව. ඉතින් වැඩි කතා කරන සු වීඩියෝට යමු. එතකොට ඔයා දන්නවා ඇල්ට් කොයින් කියන්නේ ගොඩක් දුරට දැන් ඒ කියන්නේ ඇල්ට් කොයින් වලින් තමයි අපිට ගොඩක් දුරට මාකට් එකේ අර මේන් කොයින්ස් වලට වඩා ලාභයක් ලබන්න. මොකද උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් BTC එකක් බයි කරන්න හරිද අපිට ලොකු ගාණක් ඕනේ. හරිද? නමුත් ඇල්ට් කොයින් එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් ඩොලර් 1.01 ඉඳලා හරිද ඩොලර් 20ට යනකම් තියෙන ඇල්ට් කොයින්ස් ගොඩක් හොඳ ප්‍රොජෙක්ට් කියලා තමයි විශ්ලේෂක කියන්නේ. ඒක ගැරන්ට් කරලා මේගොල්ලන් කියනවා. මොකද ඒ ප්‍රොජෙක්ට් කවදාකවත් වැහිලා යන්නේ නැහැ. හරිද? ඒ වගේම ලොන්ග් ටයිම්. ඒ කියන්නේ ඩොලර් 1ත් 20ත් අතර දෝලනය වෙනවා කියන්නේ ගොඩක් දුරට ලොන්ග් ටයිම් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ෂෝට් ටයිම් නියම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හරිද? ඒ නිසා ඕගොල්ලන්ට බය නැතුව බයි කරන්න පුළුවන්. හරිද? ඒතර මේ TR/USDT එක දැන් අපි එදා වීඩියෝ එකක් දීපේ ඩොලර් 5 දැන් ඩීප් එකට ගිහිල්ලා ඩොලර් 2යි ගානටත් ගිහලා දැන් නම් 3යි ගානක්. හරිද? මේ 2යි ගානට ගිය වෙලේ බයි කරා නම් හරිද? හිතන්න 2යි ගානට ගිය වෙලේ බයි කරනද මේක කොහොමත් යනවා. ඔක්තෝබර් වලදී මේක යනවා කොහොමත් මෙයාගේ ඕල් ටයිම් හයි කරලාම යනවා. හරිද? හිතන්න අපි ඩොලර් 2කට අරගෙන මේක දැන් කැල්කියුලේටර් එක දාගමු. අපි කැල්කියුලේටර් නෑ කැල් කරන්න ඕනේ නෑ. අපි බලමු නිකන්. දැන් ඩොලර් 2කට ගියාම අපි ඩොලර් බයි කරනවා 1000ක. ඒතර කොයින් 500ක් අපි අතේ තියෙනවා. හරිද? කොයින් 500ක් තියෙනවා. ඒතකොට කෙලින්ම මෙයා යනවා ඩොලර් 25ට විතර යනවා කියන්නේ. දැන් ඕල් ටයිම් හයි කරනවා කියන්නේ ඩොලර් 25ට වගේ යනවනේ. එතකොට සමහරක් විට හරිද? සමහරක් විට දැන් එතකොට අපිට කොයින් 500ක් තියෙනවා. ඒක 25න් වැඩි වෙලා තමයි අපේ ප්‍රොෆිට් එක එන්නේ. හරිද? එතකොට සාමාන්‍ය ලක්ෂ 40ක් 50ක් අපිට නිකන් ගලව ගන්න පුළුවන් ඩොලර් 1000ක් ඉන්වෙස්ට් කරොත්. හරිද? ඒ වගේ මේ ඒ කියන්නේ 1ත් 20ත් අතර තියෙන USDT තියෙනවා නම් හරිද? ඕගොල්ලන්ට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ ADA කොයින් එකත් එහෙමයි. හරිද? ADA ගැන අපි මේ channel එකේ ගොඩාක් දුරට ඇනලිසිස් කරලා තියෙනවා. ඉතින් හොඳ ප්‍රොජෙක්ට් එකක්. හරිද? ඉතින් ඒකත් දෝලනය වෙන්නේ අර මං කිව්ව රේන්ජ් එකේ. හරිද? එකත් ඒක නම් ඩොලර් 3ට ගිහලා තියෙන හැබැයි අර මම රේන්ජ් එක කිව්වනේ ඩොලර් 1ත් ඩොලර් 20ත් අතර කියලා. හරිද? ඒ රේන්ජ් එකේ තමයි මේකත් හැම විටම යන්නේ. හරිද? ඉතින් ඕගොල්ලන්ට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ වගේ කොයින්ස් වල ඉන්වෙස්ට් කරොත් හරිද? ඉතින් කවදාක්වත් කාටවත් හරිද? කවදාක්වත් කාටවත් කිසිම අවුලක් වෙන්නේ නැහැ මේ කොයින් වල ඉන්වෙස්ට් කරොත්. මොකද ඒකට හේතුව තමයි මේ කොයින් ඇත්තටම හරිද? මේ කොයින් ඇත්තටම ගොඩක් හොඳ ප්‍රොජෙක්ට් නේ. හරිද? ADA එක මේ TR/USDT එක නැත්තම් මම ඔයාලට කවදාකවත් මේ වගේ කොයින් බයි කරන්න කියන්නේ නැහැ. හරිද? හේතුවක් තියෙන හින්දා මොකද මමත් මේ කොයින් වල ඉන්වෙස්ට් කරන හින්දා තමයි ඔයාලට මේක කියන්නේ මෙහෙම මේ කරන්න කියලා. හරිද? ඉතින් බය නැතුව මේ වල කොයින් වල ඉන්වෙස්ට් කරන්න. හරිද? ඉතින් ආයවතාවක් කියන්නේ ඒකයි. අපි තව බලමු කොයින් එකක් මේ ගනම් බලමු. හරිද? එතකොට දැන් මේ වගේ කොයින්ස් ඇත්තටම ගත්තොත් බලන්න දැන් ඇත්තටම මෙන්න මේ දැන් අපි බයි කරන්න හොඳ නැති කොයින්ස් ටිකක් තියෙනවා නේ. බලන්න මේක ඩොලර් 0.04ට ඇවිල්ලා එතකොට මෙයා ගිහිල්ලා ඩොලර් 0.8ට දැන් බලන්න රේන්ජ් එක මේ හරි. එතකොට මේ වගේ ප්‍රොජෙක්ට් පොඩ්ඩක් සැක සහිතයි. හරිද? එතකොට ඒ වගේ කොයින්ස් වල අර මම කිව්වාගේ ලොකු ගණන් ඉන්වෙස්ට් කරන්න යන්න එපා. හරිද? ඉතින් ඒකයි මම මේ උදාහරණයක් අරන් ඔයාලට පෙන්නුවේ මේ USDT එක මේ අලුතෙන් ආපු කොයින්ද මන්ද මම එච්චර මේ මාකට් එක පිළිබඳව එච්චර දන්නේ නැහැ. ඔය අලුතෙන් ආපු කොයින්ස් මොනවද අරකයි මේකයි කියලා. හරිද?
සොම ඩොජ්ජ එක නයිති කාල් දම්ම දන්නන ගොල්ල හරිද. එතොට මේ සීස්ට එකත් ගොඩක් හොඳ කොයින්න එක අර මම කිව රේන්ජකෙන් තයි එකත් යන්නේ. ඉතින් ඒ වගේ රේන්ජල කොයින් ඇත්තන කිව්වොත් බයි කරන්ඩ හැමදාම කියන වගේ කියනෙ මැලිවෙන්ඩ එපා හරිද. ගොඩක් හොඳ කොයින්ස් හරිද. ඉතින් ගේමක් ගහන්ඩ පුළුවන් කොයින්ස් දැම සීව එක වුණොත් දැන් තාම බයින් ඔපිෂටියන් නෑ. බයින් ඔපිෂට තින මෙන්න මෙතන 2.5 1.6 හරිද. මෙතනින් බයිකොරොත් තමයි මේක ප්‍රොපිට්ටක් ගණඩ පුලන් දැම් බයි කරන්න එපා කවුරුත් හරිද. ඉතින් ඔය සරල ටික තමයි අද මේ වීඩියෝ එකින් ඔගොල්ලන්ට මට කියන්න අවශ්‍ය වුණේ. ඉතින් අපි ඉස්සරහට තව ඇන්සිස් පාටක් කරමු හරිද. මේ කොයින් සැල්ට පොයින්ස් වෙන දරකන පැකිතුර විඩියක් කරමු. මම හිතන අදර ඇති කියල එන අපි නිස්ටිටිං හම්බමු. හැමෝටම ජයවේවා.